සුබ දවසක් වේවා. ඔන්න ඉතින් මේ ස්ටුඩියෝ එකකින් ඔන්න අද තරංග ආවා. රජයේ රැකිය අවස්ථාවක්. ඉතින් මේ රැකිය අවස්ථාව විශේෂ වන්නේ කාන්තා පාර්ශ්වයට. ඉතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල විසින් කැඳවලා තියෙන මැහුම් සේවිකා තනතුරක් සඳහා තමයි මම වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ඔබ මැහුම් ශාස්ත්‍රයේ නැත්තම් ඔබ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ නියැලී සිටින කාන්තාවක් නම් ඉතින් මේ සඳහා ඔබට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ යාළුවන්ට, ඔයාලගේ අක්කලාට, නංගිලාට ඕන කෙනෙක්ට මේකට සුදුසුකම් තියනවා නම් අයදුම් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද අධ්‍යාපන සුදුසුකම් කියලා. දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම තමයි මේ අධ්‍යාපන සුදුසුකම් වන්නේ. ඒ වෘත්තීය සුදුසුකම් ලෙස තුතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කාර්මික විද්‍යාලයකින් අදාළ වෘත්තීය සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරා සහතිකයක් ලබා තිබේ නම් ඉතින් මේ ශ්‍රේෂ්ඨයේ ඔයාලට NEQ මට්ටමේ level 2 level 3 වගේ සහතිකයක් තියෙනවා නම් මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 50ට නොවැඩි විය යුතු කියලා වයස් කාණ්ඩයක් දක්වලා තියෙනවා. PL2 තුන්වෙනි ශ්‍රේණිය යටතේ තමයි මෙම බඳවා ගැනීම සිදු කරන්නේ. ඉතින් වැටුප් පරිමාණය ලෙස රුපියල් 62900ක නැත්නම් 70000ක වගේ මාසික වේතනයක් මේ සඳහා හිමි වෙනවා. ඉතින් මේට අමතරව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමත දීමනත් ගෙවනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් වෘත්තීය නිපුණතාවය මන බැලීමේ පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි මේ සඳහා බඳවා ගන්න. ඉතින් ස්ථීර සේවක අර්ථ සාධක සේවක භාරකාර අරමුදලම හිමිකම් මේ සඳහා හිමි වෙනවා. ඉතින් තනතුරට පත් කර ගැනීමේ පත් නොකර ගැනීම අයිති ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පාලක මණ්ඩලය සතු වේ. අයදුම් කරන තනතුර කවරේ ඉහළ වම් කෙළවරේ සටහන් කළ යුතුය. අයදුම් කරන විසින් තමන්ගේ සම්පූර්ණ ජීවදත්තයන් සහ ඥාතීන් වන නිදර්ශකයන්ගේ නිර්දේශයෙන් දිනකුගේ නම් සමග 2026 වෙනි දිනට හෝ ඊට පෙර ලැබෙනසේ පහත සඳහා ණය වෙත යොමු කළ යුතුය. ඉතින් ඔයාලා මේක සභාපති ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල තලපත් පිටිය නුගේගොඩ යන ලිපිණයට තමයි යවන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයාලා යවද්දී ඉතින් වම්පස ඉහළ කරවරේ ඔයාලා මේ සඳහා වන රැකිය අවස්ථාවේ නැත්නම් මැහුම් සේවිකා තනතුර සඳහා කියලා දක්වලා යවන්න ඕනේ. 1/26 වෙනිදා නැත්නම් ජනවාරි 26 වෙනිදාට පෙර ඔයාලා මේක යොමු කරන්න ඕනේ. ඉතින් ඔබ ඇඟලුම් ශේෂ්ත්‍රයේ නියැලෙලා ඉන්න කාන්තාවක් නම් ඉතින් සුළු පදයකට ඇඟලුම් ආයතන වල සේවය කරනට වඩා මේ වගේ ස්ථිර රැකියාවකට මේක හොඳයි. ඉතින් ඔයාලා මේ සඳහා අයදුම් කරලා බලන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.